ඔබ විශ්වාස කරනවාද ලෝකයේ එක්තරා මිනිසෙක් සිටියා තමන්ගේ සල්ලි මිටි ගැසීමට ගන්නා රබර් බෑන්ඩ්ස් වලට පමණක් මාසෙකට ඩොලර් 2500ක් වියදම් කරපු. ඒ වගේම සීතලෙන් වෙවුලන තමන්ගේ දියණියව උණුසුම් කරන්න ඩොලර් මිලියන 2ක මුදල් නෝට්ටු ගිනි තියපු තාත්තා කෙනෙක්. ඔහු තමයි තමන්ගේ මුදල් වලින් 10%ක් එනම් ඩොලර් බිලියන ගණනක් මීයන් කාලා දාන කොටත් ඒ ගැන පොඩ්ඩක්වත් කලබල නොවුණු මිනිහා. ඔහු නමින් පැබ්ලෝ එමිලියෝ එස්කොබා ගවිරියා. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදිහට කොකේන් රජු පැබ්ලෝ එස්කොබා. ලෝකයේ හෙරොයින් සහ කොකේන් වෙළඳාම තනි අතට පාලනය කරපු ඇමරිකාව පවා බියෙන් සලිතහුණු මේ අද්භූත මිනිසාගේ නගීම සහ වැටීම ගැනයි අද අපි කතා කරන්න යන්නේ. කතාව පටන් ගන්නේ කොලම්බියාවෙන් 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝ නෙග්‍රෝ කියන ප්‍රදේශයේ සාමාන්‍ය ගොවි පවුලක පැබ්ලෝ උපත ලබනවා. එයාගේ තාත්තා ගොවියෙක්, අම්මා පාසල් ගුරුවරියක්. කාටවත් හිතුනේ නෑ මේ පුංචි දරුවා දවසක ලෝකයේ ලොකුම අපරාධකරුවා වෙයි කියලා. තරුණ කාලෙදිම ඔහුට තේරුණා දුප්පත්කම කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ නිසා ඔහු තීරණය කළා මම මැරෙනකොට දුප්පතෙක් වෙන්නේ නෑ කියලා. මුලින්ම ඔහු කළේ පොඩි හොරකම්. සොහොන් කොත්වල ගල් ගලවා විකිණීම, සිගරට් ජාවාරම සහ ලොතරැයි වංචා වගේ දේවල් වලින් පටන් ගත්තු පැබ්ලෝ පසුව කාර් හොරකම් කරන්න පටන් ගත්තා. හැබැයි ඔහුට තේරුණා මේ දේවල් වලින් කවදාවත් තමන් හිතන ධනවතෙක් වෙන්න බෑ කියලා. 1960 මැද භාගය වෙනකොට ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ඉල්ලුම ඉහළ යමින් තිබුණා. පැබ්ලෝ මේක අවස්ථාවක් කරගත්තා. ඔහු පේරු සහ බොලිවියාවෙන් කොකේන් පේස්ට් ගෙනල්ලා කොලම්බියාවේදී පිරිපහදු කරලා ඇමරිකාවට යවුවා. ඔහු තවත් දරුණු ජාවාරම් කරුවන් එකතු කරගෙන මිඩලින් කාටල් එක පිහිටෙව්වා. ඔහුගේ ජාවාරම කොච්චර දියුණුකුණාද කියනව නම් පොඩි ගුවන් යානාවලින් පටන් ගත්තු ප්‍රවාහනය අන්තිමට සබ්මරීන් සහ ජෙට් යාන දක්වා දියුණු වුණා. 1980 ගණන් වෙනකොට ලෝකයේ කොකේන් වෙළඳාමෙන් 80%ක්ම පාලනය කළේ පැබ්ලෝ. ඔහුට ප්‍රසිද්ධ නීතියක් තිබුණා. සරලවම කිව්වොත් එක්කෝ මගෙන් අල්ලස් අරන් මට උදව් කරපන් නැත්නම් මගේ වෙඩි උණ්ඩය කාපන්. මේ ප්‍රතිපත්තිය නිසා පොලිසිය, විනිසුරුවන් සහ දේශපාලකයන් ඔහුට යටත් වුණා. පැබ්ලෝගේ ආදායම දවසකට ඩොලර් මිලියන 60 ඉක්ම වූ බව කියවෙනවා. ෆෝබ්ස් සගරාව වරක් ඔහුව ලෝකයේ 7 වෙනි ධනවත්ම පුද්ගලයා ලෙස නම් කළා. ඔහු කොලොම්බියාවේ හසියෙන්ඩ නැපෝලිස් කියලා අක්කර ගණනක විශාල රාජධානියක් හැදුවා. ඒක ඇතුලේ පුද්ගලික ගුවන් තොටුපළක්, සත්තු උද්‍යානයක් පවා තිබුණා. අදටත් කොලොම්බියාවේ හිපොපොටේමස්ලා පැවතෙන්නේ එදා පැබ්ලෝ අප්‍රිකාවෙන් ගෙනාපු සත්තුන්ගෙන්. නමුත් පැබ්ලෝ කියන්නේ දරුණු අපරාධකාරයෙක් වුණත් මෙඩලින් නගරේ දුප්පත් මිනිස්සු ඔහුට සැලකුවේ දෙවියෙක්ට වගේ. මොකද ඔහු දුප්පතුන්ට ගෙවල් හැදුවා, පාපන්දු පිටි හැදුවා, නත්තලට තෑගි බෙදුවා. ඔහුට ඕන වුණේ කොලොම්බියාවේ ජනාධිපති වෙන්න. මේ නිසා ඔහුට රොබින් හුඩ් කියලා සමහරු කිව්වා. නමුත් මේ සිහිනේ වැඩි කල් තිබුණේ නෑ. ඔහු දේශපාලනයට ආපු ගමන්ම ඔහුට අපරාධ ලෝකය හෙළි වුණා. එතනින් තමයි ඔහුගේ පාලනය බිඳ වැටෙන්න පටන් ගත්තේ. තමන්ගේ බලය පිරිහෙනකොට පැබ්ලෝ දරුණු වුණා. ඔහු රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඔහුගේ ලොකුම බය වුණේ ඇමරිකාවට පිටුවහල් කිරීමයි. ඔහු නිතරම කිව්වා ඇමරිකානු හිරගෙදරක ඉන්නවට වඩා කොලොම්බියාවේ සොහනක ඉන්න එක සැපක් කියලා. රජයට බලපෑම් කරන්න ඔහු දරුණු ක්‍රියා කළා. 1989 දී අවියන්කා ගුවන් යානයකට බෝම්බයක් තියලා 100ට අධික පිරිසක් මැරුවා. වීදි පුරා කාර් බෝම්බ පිපිරෙව්වා. අවසානයේ රජය ඔහුත් එක්ක ගිවිසුමකට ආවා. ඔහු බාර වුණා. හැබැයි සාමාන්‍ය හිරගෙදරකට නෙවෙයි. ඔහු විසින්ම සාදාගත් ලා කටදාල් කියන සුපිරි පහසුකම් තියෙන හිරගෙදරට. ඒක හිරගෙදරකට වඩා සුපිරි හොටලයක් වගේ. එහි ඉඳන් ඔහු දිගටම ජාවාරම කළා. නමුත් රජය ඔහුව සාමාන්‍ය හිරගෙදරකට මාරු කරන්න හදනකොට ඔහු පැන ගියා. එතෙන් සිට ඔහුව දඩයම් කිරීම ආරම්භ වුණා. ඇමරිකානු DEA එක, කොලොම්බියානු පොලිසිය සහ පැබ්ලෝගේ හතුරන් එකතු වෙලා හදපු ලොස් පෙපෙස් කණ්ඩායම ඔහුව හඹා ආවා. 1993 දෙසැම්බර් 2 වෙනිදා පැබ්ලෝගේ 44 වෙනි උපන්දින පහුව වෙලා දවසයි ගත වුණේ. මෙඩලින් නගරයේ මධ්‍යම පාන්තික නිවසක ඔහු සැඟවිලා හිටියා. ඔහු තමන්ගේ පුතාට දුරකථන ඇමතුමක් ගන්නවා. ඒක තමයි ඔහු කරපු ලොකුම අතපසුවීම. පොලිසිය ඒක ට්‍රැක් කරනවා. මිනිත්තු ගණනක් ඇතුළත පොලිසිය ඒ නිවස වටලනවා.
පැබ්ලෝ සහ ඔහුගේ ආරක්ෂකයා වහලය මතින් පැනලා යන්න උත්සාහ කරනවා. නමුත් වෙඩි වරුසාවක් මැද ලෝකයේ බලවත්ම මද්‍රව්‍ය ජාවාරම්කරුවා ලේවිලක් මැද ඇද වැටෙනවා. ඔහුගේ කනට වැදුණු වෙඩි පහරකින් ඔහු මිය යනවා. සමහරු කියන්නේ පොලිසිය වෙඩි තිබ්බා කියලා. තවත් සමහරු විශේෂයෙන්ම ඔහුගේ පවුලේ අය කියන්නේ පැබ්ලෝ පණ පිටින් අහුවෙන්න අකමැති නිසා ඔහු තමාටම වෙඩි තියාගත්තා කියලා. ඒ රහස අදටත් අභිරහසක්. පැබ්ලෝ එස්කොබාර් මිය ගියත් ඔහු ඉතිරි කළ බලපෑම අදටත් කොලොම්බියාවේ තියෙනවා. ඔහු නිසා මියගිය දහස් ගණනක මිනිස්සුන්ගේ ලේ පැල්ලම් මැකී ගිහින් නෑ. ඒ වගේම අදටත් සමහර දුප්පත් මිනිස්සු ඔහුව වීරයෙක් විදිහට සලකනවා. අපරාධ ලෝකයේ රජු වුණත් අවසානයේ ඔහුට උරුම වුණේ අඩි 6ක පොළොව පමණයි. පැබ්ලෝ එස්කොබාර් ගැන ඔයාලා හිතන්නේ මොකක්ද? ඔහු වීරයෙක්ද නැත්නම් මිනිමරුවෙක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.